ආයුබෝවන්. ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා නැනසරණ YouTube නාලිකාවට. මෙතෙක් කල් අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතිවන්ත වෙන ගම අද සිට ග්‍රහා මම්පෙත නමින් සත්‍යවාදී සති පලාපල විමසුම අපි ඔබ වෙත සමීප කරනවා. අපේ අරමුණ ඔබව අනවශ්‍ය ලෙස බියගන්වන්නේ හෝ රවට්ටන්නේ නැතුව ග්‍රහචාරයේ ඇත්තම තත්ත්වය බය නැතුව ඔබට ප්‍රකාශ කිරීම. ඒ වගේම එම තත්ත්වය සහ ඔබට ගත හැකි ප්‍රායෝගික විසඳුම් පෙන්වා දීම. අද අපි බලමු 2026 මාර්තු 9 වෙනිදා සිට 15 වෙනිදා දක්වා සතියේ සඳුගේ ගමන මූලික කරගෙන ඔබේ ලග්නයට උදාවන පලාපලය කොහොමද කියලා. සතිය ආරම්භයේදී සඳු වෘශ්චික රාශියේ ගමන් කරමින් සතිය මැදදී ධනු සහ මකර රාශි කරා පිවිසීම සිද්ධ වෙනවා. මේ රටේ පොදු ජනතාවගේ ආගමික නැඹුරුව වැඩි කරන අතර අධ්‍යාපනික ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කරනවා. කලාව සහ හස්ත කර්මාන්තයේ විශේෂයෙන් බතික් පෙන් නිර්මාණ ක්ෂේත්‍රවලට නව වෙළඳපොළ අවස්ථා විවෘත වන කාලයක් විදියට පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් අපි බලමු උදාවන සතිය එක් ලග්නයට කොයි ආකාරයෙන් බලපානවද කියන දේ. මේෂ ලග්නය. සතිය ආරම්භයේදී සඳු අටවැන්නේ ගමන් කිරීම නිසා මදක් කල්පනාකාරී විය යුතු සතියක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. සතිය මැදවන විට තත්ත්වයේ සුබ අතට හැරෙමින් පවතිනවා. රැකියා ස්ථානයේ රහස් සතුරන් ගැන නම් ඔබ මේ සතියේ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම රැකියා කටයුතු බුද්ධිමත්ව කිරීම තුළින් ඔබට ලැබෙන බාධක ජය ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම පරේක්ෂණ කටයුතු වල නියැලෙන අයට අලුත් සොයා ගැනීම වලට මඟ පෑදෙන සතියක්. ඔබේ සෞඛ්‍ය අංශය ගැන කතා කරොත් යටිබඩ ආශ්‍රිත පීඩා හෝ මුත්‍රා රෝග ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මේ සතිය පුරාවටම ඔබ වැඩිපුර ජලය පානය කරොත් ඔබේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමටත් හැකියාව තිබෙනවා. පවුලේ වැඩිහිටියෙකුගේ සෞඛ්‍ය වෙනුවෙන් පවා ඔබට මේ සතියේ කාලය වැය කරන්නට සිදුවන තත්ත්වයක් පෙන්눔 කරනවා. මේෂ ලග්න හිමියන්ගේ අය 7යි, වැය 6යි, ජය වර්ණයේ රතු, ජය අංකය 9. වෘෂභ ලග්නය. සඳු හත්වැන්නේ ගමන් කිරීම නිසා හවුල් කටයුතු සහ ව්‍යාපාරවලට ඉතාම සුබ සතියක් විදියට මේ සතිය පෙන්වා දෙන්නට පුළුවන්. ව්‍යාපාරික ගිවිසුම් වලට එළඹීමටත් මේ සතිය ඉතාමත් සුබයි. කලාවට සම්බන්ධ රැකියා කරන අයට විශේෂ ලාභ හිමි වෙන සතියක්. කණ්ඩායම් වැඩ සහ විවාද කටයුතු වලටත් මේ සතිය ඉතාමත් යහපත්. ඔබේ සෞඛ්‍ය අංශය ගැන කතා කරද්දී ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා හෝ ආසාත්මිකතා ගැන ඔබ මේ සතියේ සැලකිලිමත් විය යුතුයි. සහකාරී සමග පවතින බැඳීම් මේ සතියේ ශක්තිමත් වන අතර ප්‍රීතිමත් ගමන් බිමන් පවා ඔබට මේ සතියේ යෙදෙන්නට පුළුවන්. වෘෂභ ලග්න හිමියන්ගේ අය 8යි, වැය 5යි, ජය වර්ණයේ ක්‍රීම් පාට, ජය අංකය අංක 6. මිථුන ලග්නය. සඳු 6 වැන්නේ ගමන් කිරීම නිසා සතුරන් හා බාධා මැඩලීමට ඔබට හැකියාව ලැබෙන සතියක්. තරගකාරී වැඩවලින් ජය ලබාගත හැකි අතර රැකියා ස්ථානයේ ඔබේ දක්ෂතා අගය කරන්නා වූ සතියක් බවට පත්වේවි. විද්‍යා සහ තාක්ෂණික විෂයන් හදාරන අයට මේ සතියේ විශේෂ දක්ෂතා පෙන්විය හැකි සතියක්. ඔබේ සෞඛ්‍ය අංශය ගැන කතා කරද්දී බෝ වෙන රෝග හෝ සෙම් රෝග තත්ත්වයන් ගැන ඔබ මේ සතියේ අවධානය සිටිය යුතුයි. නිවසේ වැඩ කටයුතු සඳහා වැඩිපුර වෙහෙසීමට ඔබට සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම නෑදෑ හිතමිතුරන්ගෙන් පවා ඔබට උදව් උපකාර ලැබෙන සතියක් විදියට මේ සතිය පෙන්වා දෙන්නට පුළුවන්. මිථුන ලග්න හිමියන්ගේ අය 7යි, වැය 8යි, ජය වර්ණයේ කොළ, ජය අංකය අංක 5. කටක ලග්නය. සඳු පස්වැන්නේ ගමන් කරන මේ සතිය නිර්මාණශීලී අදහස් ක්‍රියාත්මක කිරීමට හොඳම කාලය විදියට පෙන්වා දෙන්නට පුළුවන්. අධ්‍යාපනය සහ උපදේශන අංශයේ අයට ඉතාමත් සුබදායක වන අතර අලුත් ආයෝජන ගැන සලකා බලන්නටත් ඉතාමත් සුබයි. මතක ශක්තිය වර්ධනය වන අතර විභාග කටයුතු වලට ඉතාමත් සුබදායක සතියක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය අංශය ගැන කතා කරද්දී හෘදයාබාධ ඇති අය මේ සතියේ තමන්ගේ සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඔබට මානසික සහනයද වැදගත් බව මතක තබා ගත යුතුයි. දරුවන්ගේ දියුණුව දැක සතුට වෙන සතියක් බවට පත් වෙනවා. ප්‍රේම සම්බන්ධතාවලටත් මේ සතිය සුබයි. ඔබගේ අය 9යි, වැය 5යි, ජය වර්ණයේ සුදු, ජය අංකය අංක 2. සිංහ ලග්නය.
සතිය ආරම්භයේදී සඳු 4 වැන්නේ ගමන් කිරීම නිසා නිවස සහ පවුලේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් ඔබට යොමු කරන්නට සිදු වේවි. නිශ්චල දීපල හෝ වාහන සම්බන්ධ රැකියා කරන අයට මේ සතිය ලාභ ලැබෙන සතියක්. රැකියාවේ පවා ස්ථාවරයක් ඇතිවන සතියක්. ඉතිහාසය සහ පුරාවිද්‍යාව වැනි විෂයන් හදාරන අයට මේ සතිය ඉතාමත් සුබයි. ඔබගේ සෞඛ්‍ය අංශ ගැන කතා කරද්දී පපුවේ සෙම තත්ත්වයන් හෝ හෘදයේ අපහසුතා ඇති අය මේ සතිය ටිකක් පරිස්සම් විය යුතුයි. මවගෙන් හෝ මව් පාර්ශවයේ නෑදෑයින්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙන අතර ඔබගේ නිවස අලුත් වැඩියා කටයුත්තක් කරගන්නට මේ සතිය මඟ පෑදෙන ලකුණු පෙන්වුම් කරනවා. ඔබගේ අය 7යි වැය 6යි ජය වර්ණයේ තැඹිලි වර්ණය ජය අංකය අංක 1. කන්‍යා ලග්නය සඳු 3 වැන්නේ ගමන් කරන මේ සතිය ඔබගේ සහජ දක්ෂතා සහ sannivedana හැකියාව උපරිමයෙන් භාවිතා කළ හැකි සතියක්. ලේඛන කලාව සහ මාධ්‍ය ශාස්ත්‍රයේ අයට මේ සතිය ඉතාමත් සුබදායකයි. කෙටි ගමන් බිමන් බහුල වන සතියක් බවට පෙන්වා දෙන්නටත් පුළුවන්. භාෂා ඉගෙනීමට සහ තාක්ෂණික විෂයන් වලට ඔබ මේ සතියේ දක්ෂතා පෙන්වනවා. ඔබගේ අත් සහ උරහිස් ආශ්‍රිත වේදනා වරින් වර මතුවෙන්නට පුළුවන් සතියක්. ස්නායු පද්ධතියේ පවා යම් යම් ගැටලු ඇතිවිය හැකි සතියක්. සහෝදර සහෝදරින් සමග පවතින සම්බන්ධතා මේ සතිය අලුත් වෙන ලකුණු පෙන්වුම් කරනවා. අසල්වැසියන්ගෙන් පවා ඔබගේ කාර්යයන් සඳහා උදව් ලැබෙන සතියක් බවට පත් වෙනවා. ඔබගේ අය 8යි වැය 5යි ජය වර්ණයේ කොළ ජය අංකය අංක 5. තුලා ලග්නය සඳු දෙවැන්නේ ගමන් කිරීම නිසා මූල්‍යමය වාසි වගේම පවුලේ සමගියත් ඇතිවන සතියක් බවට පත් වෙනවා. බැංකු සහ මූල්‍ය ශාස්ත්‍රයේ අයට මේ සතිය ඉතාමත් සුබදායකයි. ඔබගේ වචන යම්කිසි පරිස්සමින් කටයුතු කරොත් මේ සතිය ඉතාමත් සුබදායක බවට පත් වේවි. ඒ නිසා වචනය ගැන ඉතාමත් කල්පනාකාරී විය යුතු සතියක් බවට පත් වෙනවා. ගණිතය සහ ගිණුම් කරන වැනි විෂයන් වලට ඔබ මේ සතියේ විශේෂ දක්ෂතා පෙන්වුම් කරනවා. මුඛයේ රෝග හෝ ඇස්වල පීඩා ගැන සැලකිලිමත් විය යුතුයි. පවුලේ සමාජිකයින් සමග යම්කිසි ප්‍රීතිමත් දෙයක් ගැන සාකච්ඡා ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මේ සතියේ ධනලාභ පෙන්වන නිසා මේ සතියම ඔබට ඉතාමත් සුබදායක විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. ඔබගේ අය 9යි වැය 4යි ජය වර්ණයේ ක්‍රීම් පාට ජය අංකය අංක 6. වෘශ්චික ලග්නය සඳු ලග්නයේම ගමන් කිරීම නිසා ඔබට මනා පෞරුෂයක් හා ආත්ම විශ්වාසයක් ඇතිවන සතියක්. නායකත්වයේ පෙන්වීමට ඔබට විවිධ අවස්ථා ලැබෙන සතියක්. ස්වයං රැකියා කරන අයට පවා මේ සතිය ඉතාමත් සුබදායකයි. තර්ක ශාස්ත්‍රය සහ දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන අයට ජයග්‍රහණ හිමි වෙනවා. රුධිර පීඩනය සහ හිසේ කැක්කුම් ගැන නම් ඔබ මේ සතියේ සැලකිලිමත් වන්නට ඕනේ. සමාජයේ ගෞරවය සහ පිළිගැනීම නිතින්ම ලැබෙන සතියක්. පවුලේ පවා ප්‍රධානත්වයෙන් කටයුතු කළ හැකියාව ලැබෙන සතියක්. ඔබගේ අය 8යි වැය 7යි ජය වර්ණයේ තද රතු ජය අංකය අංක 9. ධනු ලග්නය සඳු 12 වැන්නේ ගමන් කරන මේ සතිය වියදම් පාලනය කරගත යුතු සතියක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට නම් මේ සතිය සුබයි. රහස් සතුරන් ගැන නම් ඔබට යමක් සැලකිලිමත් විය යුතු සතියක්. අධ්‍යාපනයේට බාධා මතුවිය හැකි බැවින් දැඩි උත්සාහයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිවල නියැලිය යුතු සතියක්. වම් මැස හෝ පාදවල වේදනා ගෙන දිය හැකි. ඒ වගේම නිින්ද නොයාම වැනි පීඩා තත්ත්වයන්ුත් ඇතිවෙන්නට පුළුවන් සතියක්. අනවශ්‍ය වියදම් නිසා පවුල තුල යම් නොසන්සුන් බවක් ඇතිවන ලකුණු පෙන්වුම් කරන නිසා ඔබ ඔබගේ වියදම් කළමනාකරණය කර ගැනීමට වග බලා ගත යුතු සතියක්. ඔබගේ අය 5යි වැය 9යි ජය වර්ණයේ කහ වර්ණය ජය අංකය අංක 3. මකර ලග්නය සඳු 11 වැන්නේ ගමන් කිරීම නිසා ලැබීම් ඇති ඉතාමත් සුබ සතියක්. බලාපොරොත්තු නොවූ වාසි පවා ඔබට ගෙන දෙන්නට පුළුවන්. උසස් වීම පවා ඔබට ලැබෙන්නට පුළුවන් සතියක්. වෙළඳ ව්‍යාපාර වලින් උපරිම ලාභ ලබා ගත හැකි සතියක්. තාක්ෂණික විෂයන් හදාරන අයට විශේෂ දක්ෂතා පෙන්වීමට මඟ පෑදෙනවා. කකුල්වල කෙන්ඩ පෙරලීම් හෝ වාත රෝග ගැන ඔබ මේ සතියේ සැලකිලිමත් වන්නට ඕනේ.
මිතුරන්ගෙන් උදව්පදව් ලැබෙන අතර වැඩිමහල් සහෝදරයන්ගෙන් පවා ඔබගේ කටයුතු වලට සහයෝගය හිමි වෙනවා. ඔබගේ අය 9යි, වැය 5යි, ජය වර්ණයේ තදනිල්, ජය අංකය අංක 8. කුම්භ ලග්නය. සඳු 10 වෙන්නේ ගමන් කිරීම නිසා ඔබගේ වෘත්තීය මට්ටමේ දියුණුවක් ගෙන දෙන සතියක්. රාජ්‍ය අංශයේ රැකියා කරන අයටත් මේ සතිය ඉතාමත් සුබයි. රැකියාවේ නියමිත ඉලක්ක සපුරා ගන්නට හැකියාව ලැබෙන සතියක්. තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ වලින් ඔබට ජයග්‍රහණ ලැබීමට වාසනාව පවතින සතියක්. ධනහිස් වේදනා හෝ සමය රෝග ඇතිවිය හැකි නිසා ඒ කරුණු කාරණා ගැන නම් ඔබ සැලකිලිමත් ගන්නට ඕනේ. පියාගෙන් හෝ පිය පාර්ශවයේ නෑදෑයන්ගේ දේපල සම්බන්ධ වාසි පවා ඔබට ඇති විය හැකි. ඔබගේ අය 8යි, වැය 6යි, ජය වර්ණයේ තද අලු, ජය අංකය අංක 8. මීන ලග්නය. සඳු 9 වෙන්නේ ගමන් කිරීම නිසා වාසනාව සහ ආගමික භක්තිය වැඩි වෙන සතියක්. දුර බැහැර ගමන් බිමන් පවා ඔබගේ රැකියාව සම්බන්ධයෙන් යෙදෙන්නට පුළුවන් සතියක්. උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ අයට පවා මේ සතිය ඉතාමත් සුබදායකයි. ඒ වගේම තමයි මේ සතියේ ඔබට ගුරුවරුන්ගෙන් පවා ඔබේ අධ්‍යාපන කටයුතු සඳහා සහයෝගය ලැබෙනවා. කලව ප්‍රදේශීය අපහසුතා හෝ රුධිර පීඩනය වැඩිවීමක් වැනි කරුණු ඔබට මේ සතිය ඇතිවෙන්නට පුළුවන් සංකෝලතා වෙනවා. ආගමික වතාවත් වලට නැඹුරුව කටයුතු කරන සතියක් බවටත් මේ සතිය පෙන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම තිබුණු ආරවුල් අඩදඹර දුරු වෙලා පවුලේ සමගිය මේ සතිය පුරාවටම පවතින සතියක්. ඔබගේ අය 9යි, වැය 6යි, ජය වර්ණයේ රන්වන් කහ, ජය අංකය අංක 3. ඉතින් ඔබ සැමට උදා වූ මේ සතිය තමන්ගේ අරමුණු ජය ගන්නා රෝග පීඩා දුරවන වාසනාවන්ත සතියක් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කළ මේ පලාපල විස්තරය ඔබේ ජීවිතයට ආලෝකයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔබේ ලග්නය සහ ඔබට තියෙන ගැටලු පල්ලෙහා කමෙන්ට් එකක් විදියට සඳහන් කරන්න. අපි හැම එකකටම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. අමතක කරන්න එපා. අපේ නැනසරණ නාලිකාව තවමත් ඔබ subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා සීනුව ලකුණත් ඔබන්න. එතකොට ලබන සතියේ කාටත් කලින් පලාපල විස්තරය ඔබේ දුරකථනයටම ගෙන්ව ගන්න පුළුවන්. ලබන සතියේත් මේ වගේම සවිස්තරාත්මක පලාපල විස්තරයකින් නැවත හමු වෙමු. එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.